ඕගොල්ලෝ මේ අදත් එකතු වෙලා ඉන්නේ චෙප්ස්ටෙල් YouTube channel එකත් එක්ක සුබ දවසක් කියලා පිළිගන්නවා ඕගොල්ලෝ සියලු දෙනාම. අද මම ඕගොල්ලන්ට අරන් ගලා තියෙන්නේ Q&A වීඩියෝ තමයි අද මම ඕගොල්ලන්ට අරන් ගලා තියෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ මගෙන් අහලා තියෙන ප්‍රශ්න වලට මම උත්තර දෙන්න බලාපොරොත්තු වෙන ඉන්න මේක හරහා ඕගොල්ලෝ මට ප්‍රශ්න එවෙන විදිහ තමයි YouTube comment section එක හරහා WhatsApp හරහා ඒ වගේ ආකාරයෙන් තමයි මට ඕගොල්ලෝ මට ප්‍රශ්න යොමු කරන්නේ. ඕගොල්ලෝ එපු ගොඩාක් ප්‍රශ්න අතරින් මම ප්‍රශ්න 10ක් තෝරගෙන තමයි මේක හරහා උත්තර දෙන්න බලාපොරොත්තු වෙන ඉන්නේ. මේ වීඩියෝ එක සඳහා අනුග්‍රහ දක්වන්නේ iTech campus එක තමයි මේ වීඩියෝට අනුග්‍රහ දක්වන්නේ. ඔයත් කැමති නම් level 6 මට්ටමේ certificate එකක් ලබා ගන්න. ඒ කියන්නේ high national diploma එකක් වගේ ඔයා ලබා ගන්න කැමති නම් එහෙනම් මම highly recommend කරන ආයතනය තමයි මේ iTech campus කියලා කියන්නේ. මේ ආයතනය තුල level 6 යටතේ ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන් hospitality management පාඨමාලා හදාගන්න පුළුවන්. ඒ කියන්නේ internship කරි, pastry and bakery, housekeeping, front office, FMB වගේ සියලුම පාඨමාලා ඔයගොල්ලන්ට එකම වහලකට හදාගන්න පුළුවන්. contact details දාලා තියෙනවා. ඒ contact details වලට කෝල් එකක් දීලා ඕගොල්ලන්ට පුළුවන් ලංකාවේ පිළිගත් higher national diploma පාඨමාලාවක් හදාරන්න. ඕගොල්ලෝ කැමති නම් මේ වගේ content බලන්න ඕගොල්ලන්ට කරන්න තියෙන එකම දේ තමයි කළු පාට බටන් එකක් තියෙනවා subscribe කියලා. ඒ බටන් එක එකපාරක් ක්ලික් කරලා පුළුවන් ඕගොල්ලන්ට මට සහගත දක්වන්න. ඕගොල්ලෝ බලන තරමට subscribe කරන්නේ නැහැ. ඕගොල්ලෝ බලන තරමට subscribe කරුණා මේ වෙද්දි මේ channel එකට subscribers ලක්ෂය පන්නලා. පොඩි request එකක් විදියට මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා subscribe කරලා පොඩි සහගත දෙන්න කියලා. මන් තොරත් පළවෙනිම ප්‍රශ්නේ තමයි එක්කෙනෙක් මම අහලා තිබ්බා මොකද්ද මේ CCP කියන්නේ මොකද්ද කියලා එක්කෙනෙක් මම අහලා තිබ්බා. ඒ ප්‍රශ්නෙට මම සරල උත්තර දුන්නා CCP කියලා කියන්නේ critical control point තමයි. ඒකේ තේරුම ඔයා හැසප් සම්බන්ධව ඉගෙනගෙන තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ කොටස අනිවාර්යයෙන්ම උගන්වනවා. නමුත් ඔයා හැසප් ඉගෙනගෙන නැත්නම් අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න හැසප් පිළිබඳව ඉගෙන ගන්න. හැසප් සම්බන්ධව මම වෙනම වීඩියෝ සීරීස් එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඕගොල්ලෝ කැමති නම් හැසප් සම්බන්ධව වෙනම වීඩියෝ සීරීස් එකක් කරනවට කමෙන්ට් සෙක්ෂන් එකේ අංක 1 කියලා සඳහන් කරලා යන්න. අංක 1 ඒවා ගොඩක් ආවොත් අනිවාර්යයෙන්ම මම ඉදිරි අනාගතයේදී හැසප් සම්බන්ධව වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සහ CCP කියන්නේ මොකක්ද කියලාත් මම ඕගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊට පස්සේ මම තෝරගත්ත දෙවෙනි ප්‍රශ්නේ තමයි කෙනෙක් මම අහලා තිබ්බා පුළුවන් නම් අපිට food and beverage සම්බන්ධව වීඩියෝ එකක් අරන් එන්න කියලා මට කීප දෙනෙක් මැසේජ් කරලා තිබ්බා, කෝල් කරලා තිබ්බා. ඒ නිසා මම කල්පනා කරුවා ඉදිරි සතිය කීපය ඇතුළත food and beverage සම්බන්ධව සම්පූර්ණ වීඩියෝ එකක් අරන් එන්න ඕන කියලා. ඒ වීඩියෝ එක හරහා මම කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද්ද ඔයා කරන්න ඕන කෝස් එක මොකද්ද? මොකද්ද food and beverage වගේ කෝස් එකක් කරනවා නම් මොකද්ද හොඳම ආයතනය කියලා සම්පූර්ණයෙන්ම dedicated වීඩියෝ එකක් ඉදිරි සති කීපය ඇතුළත කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා මේ channel එක subscribe කරලා තියාගන්න. subscribe කරුවොත් තමයි ඕගොල්ලන්ට notification එකක් හම්බ වෙන්නේ ඒ වීඩියෝ එකේ. ඒ නිසා subscribe කරලා තියාගන්න. ඊට පස්සේ මම තෝරගත්ත තුන්වෙනි ප්‍රශ්නේ තමයි එක්කෙනෙක් මම අහලා තිබ්බා චෙෆ් එක්කෙනෙක් නෙමෙයි මේ ප්‍රශ්නේ අහලා තිබ්බා කීප දෙනෙක් අහලා තිබ්බා චෙෆ් පුළුවන් නම් අපිට හොඳ නයිෆ් එකක් කියන්නකෝ කියලා කීප දෙනෙක් මට කෝල් කරලා තිබ්බා, මෙසේජ් කරලා තිබ්බා, Facebook වලින් මෙසේජ් කරලා තිබ්බා. ඒ ප්‍රශ්නෙට උත්තරේ විදියට මම description එකේ link එකක් දාන්නම්. ඒ link එක හරහා ගිහලා ඕගොල්ලන්ට සුපිරි නයිෆ් එකක් buy කරන්න පුළුවන්. ඊට පස්සේ මම තෝරගත්ත හතරවෙනි ප්‍රශ්නේ තමයි එක්කෙනෙක් මම අහලා තිබ්බා චෙෆ් ෆුඩ් ට්‍රයල් එකකට යද්දී ගෙදරින් මොනවද අරන් යන්න ඕනේ කියලා කීප දෙනෙක් මට මෙසේජ් කරලා තිබ්බා. ඒ ප්‍රශ්නෙට මම සරල උත්තර දුන්නොත් මම මේ ප්‍රශ්නෙට කරුණුත් උත්තර දීලා තියෙනවා. නමුත් කීප දෙනෙක් මේ ප්‍රශ්නේ මගෙන් ඇහුවා. ඒ නිසා මම නැවත වතාවක් මේ ප්‍රශ්නේ ගත්තා. ඒ ප්‍රශ්නේ මම සරල උත්තර දුන්නොත් ඔයා ගෙදරින් යන්න ඕන කරන දේවල් විදියට ගත්තොත් අනිවාර්යයෙන්ම ඔයා නයිෆ් එකක් අරන් යන්න ඕන. ඊටත් අමතරව ඩස්ට් එකක් අරන් යන්න ඕන. වොච් එකක් බෙදන් යන්න ඕන. ෆීල් එකක් අරන් යන්න ඕන. ඒ හතර තමයි ප්‍රධාන වශයෙන්ම ඔයා අරන් යන්න ඕනේ. කීප දෙනෙක් මට කෝල් කරලා ඇහුවා චෙෆ් අපි ඉන්ග්‍රීඩියන්ට්ස් අරන් යන්න ඕනද කියලා. කීප දෙනෙක් මට කෝල් කරලා ඇහුවා ඔයාට කිසිම අවශ්‍යතාවයක් නැහැ ඉන්ග්‍රීඩියන්ට්ස් අරන් යන්න. සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට ඔයා යන හොටෙල් එක හරහා ඉන්ග්‍රීඩියන්ට්ස් ලබා දෙනවා. ඊට පස්සේ මම තොරත් පස්වෙනි ප්‍රශ්නේ තමයි එක්කෙනෙක් මම අහලා තිබ්බා චෙෆ් පුළුවන් නම් අපිට වීකෙන්ඩ් ක්ලාස් කරන හොටෙල් ස්කූල් එකක් හොයලා දෙන්න කියලා කීප දෙනෙක් මට කෝල් කරලා කිව්වා. ඒ ප්‍රශ්නේ මම සරල උත්තර දුන්නොත් වීකෙන්ඩ් ක්ලාසස් ඕනම හොටෙල් එකක මේ වෙද්දි පැවැත්වෙනවා. iTech campus එක හරහා weekend classes පැවැත්වෙනවා. contact details දාලා තියන්නම්. ඒ contact details වලට call කරලා ඔයා job එක කරන ගමන් උනත් ඕගොල්ලන්ට NVQ4 සහතිකයක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මම තෝරත 6 වෙනි ප්‍රශ්නේ තමයි කීප දෙනෙක් අහනවා මේ ප්‍රශ්නේ චෙෆ් A level නැතුව අපිට hospitality management පාඨමාලාවක් හදාරන්න පුළුවන්ද කියලා කීප දෙනෙක් මට call කරලා තිබ්බා, message කරලා තිබ්බා.
ඒ ප්‍රශ්නෙට මම සරල උත්තරයක් දුන්නොත් ඔව් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට A level නැති වුණත් හදාරන්න පුළුවන් මේ hospitality management පාඨමාලා කිසිම ගැටලුවක් නැතුව. ඕගොල්ලන්ට NVQ 4 පාඨමාලා හදාරන්න පුළුවන්. ඒ මන් නැත්තම් higher national diploma පාඨමාලාවක් වුණත් ඕගොල්ලන්ට කිසිම ගැටලුවක් නැතුව හදාරන්න පුළුවන්. ITech campus එක හරහාත් ඕගොල්ලන්ට පුළුවන් higher national diploma එකක් හදාරන්න. ඊට පස්සේ මම තොරත් 7 වෙනි ප්‍රශ්නේ තමයි ගොඩ දෙනෙක් අහනවා මේ ප්‍රශ්නේ girl තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. girl කෙනෙකුට හරියන department මොනවද කියලා girl මට call කරලා අහනවා. ඒ ප්‍රශ්නෙට මම සරල උත්තරයක් දුන්නොත් girl කෙනෙකුට කිසිම ගැටලුවක් නැතුව pastry and bakery පාඨමාලාවක් හදාරන්න පුළුවන්. girl කෙනෙකුට සාමාන්‍යයෙන් මම recommend කරන්නේ pastry and bakery වගේ පාඨමාලාවක් කරන්න කියලා. ඊට පස්සේ මම තොරත් 8 වෙනි ප්‍රශ්නේ තමයි ගොඩාක් දෙනෙක් අහනවා මේ ප්‍රශ්නේ chef කෙනෙක් වෙන්න ටැටු එකක් ගැහුවට බාධාවක් නැද්ද කියලා ගොඩාක් දෙනෙක් මට මැසේජ් කරලා අහලා තිබ්බා. ඒ ප්‍රශ්නෙට මම සරල උත්තරයක් දුන්නොත් කිසිම ගැටලුවක් නැහැ. ටැටු එකක් ගැහුවා කියලා කිසිම ගැටලුවක් නැහැ. ටැටු කියන්නේත් කලාවක්, කලනරි කියන්නේත් කලාවක්. ඒ නිසා ටැටු ගැහුවා කියලා කිසිම බාධාවක් නැහැ. ඔයා මේ ඉන්ඩස්ට්‍රියට ඇතුළත් වෙන්න. ඊට පස්සේ මම තොරත 9 වෙනි ප්‍රශ්නේ තමයි අද උදේ එක බෝයි කෙනෙක් මගෙන් කෝල් කරලා ඇහුවා මෙතන ශ්‍රී ලංකන් ෆ්ලැග් එකක් ගහලා තියෙනවා චෙෆ් කෝට් වල. ඊටත් අමතරව මෙහා පැත්තේ ෆ්‍රෙන්ච් ෆ්ලැග් එකක් ගහලා තියෙනවා. ඒ වගේ ෆ්ලැග් ගහගන්න චෙෆ් කෝට් එකට මොන හරි এডুকেෂන් ක්වොලිෆිකේෂන් තියෙන්න ඕනද? එහෙම නැත්නම් හයි රෑන්කින් වලට යන්න ඕනද? ඒ වගේ ප්‍රශ්න රාශියක් මට කෝල් කරලා මගෙන් ඇහුවා. ඒ ප්‍රශ්නෙට මම සරල උත්තර දුන්නොත් ඒ වගේ ෆ්ලැග් භාවිතා කරලා තියෙන්නේ යුනිෆෝම් එකේ ලස්සනට තමයි භාවිතා කරලා තියෙන්නේ. ඔයා කවදා හරි සූ චෙෆ් කෙනෙක් වුණාට පස්සේ එක්සිකියුටිව් චෙෆ් කෙනෙක් වුණාට පස්සේ ඒ වගේ ෆ්ලැග් දාලා ඕගොල්ලන්ට යුනිෆෝම් එකක් අඳින්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. සරලව කිව්වොත් ෆ්ලැග් දාලා තියෙන්නේ ලස්සනට තමයි ඒ ෆ්ලැග් දාලා තියෙන්නේ. ඊට පස්සේ මම තෝරගත්ත 10 වෙනි ප්‍රශ්නේ තමයි චෙෆ් කෝස් එකක් කරලා රට යන්න පුළුවන්ද කියලා මට මගෙන් ගොඩාක් දෙනෙක් අහනවා. ඒ ප්‍රශ්නෙට මම සරල උත්තරයක් දුන්නොත් ඔයාලට කවදාකවත් කෝස් එකක් කරලා විතරක් රට යන්න අමාරුයි. ඊට හේතුව තමයි රට යනවා නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන. කිසිම රටකට ඕගොල්ලෝ ගන්නෙ නෑ. රට ගිහිල්ලා පුරුදු වෙන්න කවදාකවත් ඕගොල්ලන්ව ඒගොල්ලෝ හය කරන්නේ නෑ. ඕගොල්ලෝ මෙහෙම පුරුදු පුහුණු වෙලා එක්ස්පීරියන්ස් එක අරන් තමයි රට යන්න ඕනේ. ඒතකොට තමයි ඕගොල්ලන්ට රටකට යන්න පුළුවන් හොඳ සැලරි එකක් උනත් ඕගොල්ලන්ට ඩිමාන්ඩ් කරන්න පුළුවන් අවස්ථාව හම්බ වෙන්නේ. කෝස් එකක් කරලා විතරක් රට යනවා නම් ඕගොල්ලන්ට හම්බ වෙන පොසිෂන් එක තමයි මේ කිචන් හෙල්පර් කියලා කියන්නේ. ඔයා ලක්ෂ ගණන් දීලා කෝස් කරේට වැඩක් නෑ. ඔයා රට යන්නේ කිචන් හෙල්පර් කෙනෙක් විදියට. ඒ නිසා මම ඕගොල්ලන්ට හැමදාම කියන්නේ ඔයා කෝස් එකක් කරලා ට්‍රේනින් යන්න. ට්‍රේනින් ගිහිල්ලා අඩුම තරමේ අවුරුදු 2ක් විතර වගේ සේවය කරන්න කුමන හෝ පොසිෂන් එකක අවුරුදු 2ක් විතර වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඕගොල්ලන්ට චෙෆ් කෙනෙක් විදියට රට යන්න පුළුවන් සහ හොඳ සැලරියක් ලබා ගන්න පුළුවන්. මම හිතනවා මේ දෙක හරහා ඔයගොල්ලෝ යම් කිසි අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඔයගොල්ලොත් මේ වීඩියෝ එක හරහා යම් කිසි අලුත් දෙයක් ඉගෙන ගන්න නම් පල්ලෙය කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරලා යන්න. මේ වගේ අලුත් වීඩියෝ හැම එකම මම ගිලෙන්නම්. මම චෙෆ් මිලාන්.